නිවන් දකින්න හැකියාවක් තියෙනවද? එහෙම නැත්නම් එහෙම මේ පහසුකමක් එහෙම නැත්නම් එහෙම හැමෝටම පුළුවන්ද? දැන් තවත් ටිකක් සංකීර්ණ වෙනවා වැඩි. ඉස්සෙල්ලා අපි තෝරගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ හැරි මේකට කියනවා. දැන් ඕගොල්ලෝ දන්න භාෂාවෙන් කියන්නම්කෝ. ඒ දන්න භාෂාවෙන් තමයි මේක ඕගොල්ලන්ට තේරෙනවා. දැන් ඕගොල්ලෝ ඔක්කොම ආර්ථික විද්‍යාව වෙලා ඔය කැම්පස් වල ඉගෙන ගත්තින්ද මේක ඔක්කොම තේරෙනවා. ඕගොල්ලන්ට තේරෙනවා ඇති ලීනියර් තින්කින් කියන එක තේරෙනවා. ඒ කියන්නේ රේඛීයව හිතන එක. දැන් මම මේක කියන්නම් මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් අපි පොඩි කාලේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලෙන් අපේ ඔළුව හැදිලා තියෙන්නේ මේ රේඛීයව හිතන එක. මේ රේඛීයව හිතන එකට අපි කියනවා මේක ඒබ්‍රහමික ආගම. ඒබ්‍රහමික ආගම කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ආගම් තුනක්. ඒබ්‍රහමික ආගම කියලා කියන්නේ දේවවාදී ආගම්. දේවවාදී කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් තියානි, මුස්ලිම් සහ යුදෙව්. යුදෙව් කියන ඒවට අපි ඒ ආගම් වලට කියනවා ඒබ්‍රහමික ආගම කියලා. එතකොට මේ ඒබ්‍රහමික ආගම් වල තියෙනවා ඒබ්‍රහමික චින්තනය කියලා එකක්. ඒබ්‍රහමික චින්තනය කියන එක මම ඒක ඔයගලන්ට මෙන්න මෙහෙම පැහැදිලි කරන්න උපමා කතාවක්. උපමා කතාව කියන මේක මේ ඉතිහාසය තුල වෙච්ච කතාවක් කියන. එතකොට මේ දැන් ඕගොල්ලෝ අහලා ඇති යුරෝපයේ හිටපු බටහිර ජාතීන් ඇමරිකාවට යනවාද? ඇමරිකාව කවුරුත් හොයාගත්තේ නැහැ. මොකද යුරෝපීය ජාතිකයන් ඇමරිකාවට යනකොට ඒකේ කලින් අවුරුදු දහස් ගණනක් තිස්සේ හිටපු මිනිස් පරපුරක් හිටියා. එතකොට මේ මිනිස්සු අයට අපි දැන් කියන රතු ඉන්දියානුවෝ කියලා. එතකොට දැන් මේගොල්ලෝ හිතන විදිහයි අර යුරෝපියන් හිතන විදිහ සම්පූර්ණම දෙකක්. දැන් මේගොල්ලෝ ගියන් පස්සේ බැලුවන් පස්සේ දැන් මේගොල්ලෝ උගක් වෙලාවට අනාගතේ නෙමේ ජීවත්. හරි දැන් අපි හිතමු මේගොල්ලන්ගේ කූඩාරමක් තියෙනවා කියලා. හරි ඒගොල්ලෝ උපතින් ඒගොල්ලන්ට ආපු කූඩාරමක් තියෙනවා. ඕගොල්ලෝ දැකලා තියලා නිකන් මේ පුණීලයක් වගේ තියෙන කූඩාරම පුණීලයක් අනිත් පැත්ත ගෙවුවා වගේ. දැන් මේගොල්ලන්ට කවදාවත් හිතෙන්නේ නැහැ මීට වඩා ලොකු එකක් හදන්න ඕනේ. පැහැදිලිද? මීට වඩා වෙනස් හැඩේ එකක් හදන්න ඕනේ. මීට වඩා ලොකු එකක් හදන්න ඕනේ. එතකොට මම අවුරුදු 20 දී හිටියේ මේ වගේ එක මම අවුරුදු 40 වෙනකොට මේ වගේ තව මීට වඩා ලොකු එකකට යනවා කියලා ඒගොල්ලන්ගේ අදහසක් නැහැ. තේරුණාද මම මේ කියන්න හදන එක? එතකොට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ හැම වෙලාවෙම මේ මොහොත. ඒගොල්ලෝ හැම වෙලාවෙම ජීවත් වෙන්නේ මේ මොහොත කියන තැනදී තමයි ඒගොල්ලෝ ජීවත්. එතකොට අර යුරෝපියන්ගේ තියෙන වෙනස තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ මොහොතේ නෙමෙයි. ඒගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ තව අවුරුදු 20කින් මොකද්ද? මේකද ඒගොල්ලන්ගේ දැන් තියෙනවා නම් මෙහෙම එකක් තව අවුරුදු 20කින් තියෙන තැන තමයි ඒගොල්ලෝ හදන්නේ. එතකොට ඒකත් එක්ක මැන තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ හැම වෙලාවෙම තියෙන එක තමයි දියුණුව කියන්නේ. දැන් අර අයගේ දියුණුවක් කියලා එකක් නැහැ. ඒගොල්ලෝ හරි තෘප්තිමත්. ඒගොල්ලෝ කූඩාරම තියෙනවා, ඔක්කොම තියෙනවා, අහස තියෙනවා, වැස්ස වහිනවා, කැම බීම ටික තියෙනවා. ඒගොල්ලෝගේ ජීවිත තෘප්තිමත්. හැබැයි අරගොල්ලන්ගේ ජීවිත අතෘප්තිමත්. ඇයි ඒගොල්ලන්ගේ මේ තියෙන එක නෙමෙයි ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා දියුණුව කියන සංකල්පය. එතකොට අනාගතය කියන එක තියෙනවා. එතකොට ඒගොල්ලෝ අනාගතය ඇතුළේ තියෙන. එතකොට මේක හිතන ආකාර දෙකක්. සම්පූර්ණයෙන්ම හිතන ආකාර දෙකක්. පැහැදිලිද? මේ හිතන ආකාර දෙකක් මේ දෙකොල්ලෝ. එතකොට දැන් ඔය ප්‍රශ්නෙට ඔය සංසාරේ කියන ප්‍රශ්නෙට එන්න කලින් මම ඕගලන්ගේ ප්‍රශ්නයක් ඒක ඕගලන්ට තේරුණානේ මම කියන්න හදන දේ. එතකොට මේ ලීනියර් තින්කින් කියන එක තමයි මම ඕගලන්ට මේ පැහැදිලි කරන්න යන්නේ. එතකොට ලීනියර් තින්කින් වල තියෙන එක තමයි පටන් ගන්නමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, අවසාන. ලීනියර් තින්කින් වල මොකක්ද තියෙන මේක කියනවා අපි ඒබ්‍රහමික චින්තනය කියලා කියනවා. හරි මේ ටිකක් ගැඹුරු දාර්ශනික වැඩිද මන් දන්නේ මේ කියන කත්. හරි එතකොට ඒක තියෙනවා පටන් ගන්නමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, මොකද්ද අවසානය. විශ්වය ගැන මම ඔබෙන් අහුව විශ්වය මොකද්ද? විශ්වයේ පටන් ගන්නමක් තියෙනවා, මොකද්ද පැවැත්මක් තියෙනවා, අවසානය. එහෙමනේ ඔයගොල්ලෝ අහලා තියෙන්නේ. කාලේ පටන් ගන්නමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, අවසානය. දැන් මම ඔයගොල්ලන්ට තව ප්‍රශ්නයක්. කාලය පටන් ගන්න කලින් මොනවද තිබුණේ? දැන් හරි ප්‍රශ්නයක් නේ මේකේ. මේ ආරම්භයක් අවසානයක් කියන එකක් කියලා මෙහෙම දෙකක් දාගත්තු ගමන් හරිද? මෙහෙම දාගන්න මෙතන ආරම්භය මේක අවසාන. හරි. දැන් මේක ඇතුලේ මෙහෙම පැවැත්ම තියෙනවා. මෙතනින් එහා මොකද්ද? මෙතනින් මෙහා මොකද්ද ටික මොකද්ද? ප්‍රශ්න කර නොහැකි වෙනවා. මේ ගැන හිතන්නේ කොහොම පිස්සු හැදෙන්නේ නේ? දැන් ඔයගොල්ලෝ කාලය ගැන කිව්වන් පස්සේ තියෙන්නේ මෙහෙම පටන් ගත්තා, මෙහෙම ගියා, මෙහෙම ඉවරුණා. සංසාරේ පටන් ගත්තා, මෙහෙම ගියා, මෙහෙම ඉවරුණා. මේක රේඛාවක් විදියට තමයි තේරෙන්නේ. හරි. දැන් ඔතනට ඇවිල්ලා දැන් මම ඔයගොල්ලන්ගේ මෙහෙම එකක්. ඇත්තටම කාලය කියන්නේ මොකක්ද? මේ සංසාරේ තෝරගන්න ඉතාම වැදගත් වෙනවා කාලය කියන්නේ මොකක්ද? ඇත්තටම කාලය කොහෙද තියෙන්නේ? දැන් කාලය කිව්වම ඔයගොල්ලන්ට එන අදහස තමයි කාලය මෙහෙම තියෙනවා පටන් ගන්නම, මෙහෙම ගියා, මෙහෙම අවසානයි. කාලය කිව්වම ඔයගොල්ලන්ට එනවා සාරාංශක කල්පලක්ෂයක්. එහෙම නැත්නම් බටහිර විද්‍යාවට අනුකූලව නම් මොනවාද? අවුරුදු බිලියන ගණන්, අවුරුදු පෘථිවියේ වයස බිලියන 65යි. ඔන්න ඔහොම තියෙනවනේ නේ. එතකොට ඒක තියෙනවා කාලය. මොකද්ද මේ කාලය? එතකොට කාලය ඇතුලේ මෙහෙම ගලාගෙන යන ස්වභාවයක් ආරම්භයක් තියෙන අවසානයක්. ගලාගෙන යන ස්වභාවය. ඇත්තටම කාලය කොහෙද කාලය තියෙන්නේ? දැන් මේක තෝරගන්න
මම ඔයගලන්ට කියන පොඩි ළමයෙක්ව අද්දෙන්නේ. මේ කතාව තෝරගන්න පොඩි ළමයෙක්ව අද්දෙන්නේ. දැන් පොඩි ළමයෙකුට කාලය තියෙනවා. ඔයගොල්ලෝ හැමෝම ළමයි හදලා තියෙනවනේ. පොඩි ළමයෙකුට කාලය තියෙනවා. මොකද පේන්නේ? මොකද කියන්නේ? දැන් ඒගොල්ලන්ට ඊළඟ අවුරුද්ද තියෙනවද? තව අවුරුදු 10කින් ඊළඟ ආත්මේ, ගිය ආත්මේ එහෙම තියෙනවද? ඇත්තටම පොඩි දරුවෙකුට එහෙම එකක් නැහැ. එයා ඇත්තටම අවුරුද්ද දන්නේ නැහැ, මාසෙ දන්නේ නැහැ, වෙලාව දන්නේ නැහැ. සමහරවල් උදේ හවස දන්නේ නැහැ. පුංචි දරුවෙක් එක්ක ඔබ පොඩ්ඩක් මේ අධ්‍යයනය කරලා බලන්න. එයාට මේ කාලය පිළිබඳ හැඟීමක් ඇත්තේ නැහැ. දැන් ඔබ වද වෙනවා දැන් ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ? ඊළඟ තව අවුරුදු 10කින් මොකද කරන්නේ? ඊළඟ ආත්මේ මොනවාද කරන්නේ? මෙහෙම ඔබ හිතනවා. අපි පොඩි දරුවෙක් මෙහෙම එකක් හිතන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ පොඩි ළමයා ඉන්න වෙදී හරි අවුල් කියලා ඕගොල්ලෝ මොකද කරන්නේ? මේ පොඩි ළමයාට ඕගොල්ලෝ ඔළුවට දානවා එක එක අදහස් දාලා අපි සමහරට මේ කාලය කියන එක අපි ඔරලෝසු වෙලාව ගමුකෝ. ඔරලෝසු වෙලාව කියන එක කියලා දෙන්න සමහරට උලා අවුරුදු ගාණක් මහන්සි වෙනවා. මහන්සිලා අපි කියන ඔකට බ්‍රේන් වොෂ් කරනවා කියලා. බ්‍රේන් වොෂ් කරලා ඊට පස්සේ ඔන්න මොකද්ද ළමයාට පේන්න පටන් ගන්නවා කාලය කියලා එකක් තියෙනවා. කාලය කියලා එකක් තියෙනවා කියලා එයාට දැනෙන්න ගන්න. ඔන්න මේක පැය විනාඩි අවුරුද්ද ඔන්න මාසෙ මේ ඔක්කොම සම්මත. අවුරුද්ද කියන්නේ සම්මතයක්නේ. මාස දින ඔන්න ටිකක් එනවා. ඕවා සම්මතනේ. දැන් උදාහරණයක් විදිහට මේක මේ අසිසියකය කියන්නේ යේසුස් වහන්සේගේ උපන් දවසේ මේක අපිට ගැලපෙන්නේ නැති. මේකට අපි කියනවා දැන් ප්‍රොෆෙසර් ඉපදුනේ මේ අවුරුද්දේ. අපි ප්‍රොෆෙසර් ඉපදිච්ච අවුරුද්දේ ඉඳන් අපි මේක මනිමු. හැමෝගෙම ගුරුවරයා හින්දා අපි ගෞරවයක් විදිහට එයා ඉපදිච්ච දවසෙන් මනිමු කියලා. එතකොට දැන් ඉන්නේ 2021ද? දැන් ඕගලන්ට ඒක සම්මත කරගන්න පුළුවන්ද බැරිද ඒක? පුළුවන් සම්මත කරගන්න. ඒ විදිහට මනින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඊළඟට අපි කියනවා මොකද්ද? අවුරුදු 365 නෙමෙයි අපි ඕක ගමු 300ක් දාගමු. පුළුවන්ද බැරිද? පුළුවන්නේ. ඊළඟට දවසට පැය 24 නෙමෙයි අපි ඕක 100ෙන් බෙදමු. හැම එකම 100ෙන් බෙදෙන එකේ මේක නිකන් මේ මොකද්ද 24ෙන් බෙදුවා. ඒක ගැළපීමක් නැහැ නේ කියලා. ඔන්න දවසට පැය 100යි කියලා ඔන්න බෙදෙනවා. පැයට විනාඩි 100යි කියලා බෙදෙනවා. පැය විනාඩි කියන එකත් අපි ගැළපෙන්නේ නැහැ. අපි ඕක මේ ඊට වඩා අපි හොඳ වචන කියලා අපි වෙන වචන ටිකක් දාගන්න බැරිද නැද්ද? පුළුවන් නේ. ඒවට අපි කියනවා සම්මත. එතකොට මේ සම්මත කියන ඒවා සම්මත කියන එක මායාව. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ සෙල්ලම් කරනවා කියලා හිතන්නකෝ. පොඩි ළමයි ටිකක් එකතු වෙලා සෙල්ලම් කරනවා කියලා. ඒකට පොඩි ළමයි ටික සෙල්ලම් කරනකොට පොඩි ළමයි ටික කතා වෙනවා මේ වැලි ටිකක් අරගෙන ඒකේ කෝම් පිට්ටු හදලා කට්ටිය කතා වෙනවා මේ තමයි මොනවාද බත් කියලා සම්මත කරගෙන. දැන් මේ සෙල්ලම් කරන ළමයි සියලු දෙනාම බත් කිව්වහම මොකද්ද පෙන්වන්නේ? වැලි ටිකනේ. දැන් බත් කොහෙවත් තියනවද? නැත්නම් පොඩි ළමයි ටික සෙල්ලම් කරනකොට එක්කෙනෙක්ව සම්මත කරගන්නවා අම්මා කියලා. තව කෙනෙක්ව සම්මත කරගන්නවා කවුද? තාත්තා කියලා. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? හැබැයි අම්මවත් ඒ තාත්තවත් අර බත්වත් කොහෙවත් පවතින්නේ නැහැ. ඒක සම්මතයක්. ඒ වගේ තමයි මේ සම්මත කාලය කියන්නේ. ඒකෝර මේ සම්මත කාලය කියන එක සම්මතයක්. අපිට 2021 වෙනුවට අපිට වෙනත් අවුරුද්දක් දාගන්න පුළුවන්. වෙනත් මාස ටිකක් දාගන්න පුළුවන්. වෙනත් දේවල් ටිකක් දාගන්න පුළුවන්. එතකොට ඒවා ඔක්කොම සම්මත. හැබැයි ඔබ හිතනවා මේ සම්මත ටික ඇත්තක් කියලා. ඒ සම්මත ටික හරියට අර පොඩි ළමයි ටික සෙල්ලම් කරනකොට අර වැලි වලට බත් කියලා පනවගත්තා වගේ තමයි. ඒ වගේ තමයි මේ වගේ මේ දැන් මේ ලොකු සෙල්ලමක් කරන ඕගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපි හැමෝම එකතු වෙලා ලෝකේ කියලා ලොකු සෙල්ලමක් කරනවා. ඒ ලොකු සෙල්ලම ඇතුලේ අපි සම්මත කරගන්නවා කාලය කියලා එකක්. ඒක දෙවෙනි එක ඇත්තටම කාලය කොහෙද? දැන් කාලය කියන එක වැඩි දියුණු වෙන්නේ ඕගොල්ලෝ අහන කතාවට අනුකූලව. උදාහරණයක් විදිහට දැන් අර පොඩි ළමයි දැන් කාලය කියලා දැනෙන්නේ ඇත්තටම කතාව. කර්මං කරින් කියන සංස්කරණය. දැන් ඕගොල්ලෝ දුටු ගෙවුණු රතුමාගේ කතාව, බුදුහාමුදුරන්ගේ කතාව, 550 ජාතක පොත, එහෙම නැත්නම් විශ්වයේ නිර්මාණය. මේ කතාව ඇහුණාට පස්සේ කතාව හරහා තමයි ඔයගොල්ලෝ කාලය නිර්ණය කරන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ කාලයද හිතන්නේ කතාවද? හොඳට බලන්න. ඒ කියන්නේ කතාවට අනුකූලව තමයි කාලය කියන හැඟීම දැනෙන්නේ. දුටු ගැනුණාතුමා හරි, රාවණාතුමා හරි, බුදුහාමුදුරුවෝ හරි, 550 ජාතකයේ හරි, එහෙම නැත්නම් විශ්වයේ නිර්මාණය හරි, බිග් බෑන් තියරි එක හරි, ඒ කතාව ආවට පස්සේ තමයි ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙන්නේ මේමයි කියලා. ඒ කතාව නැත්තම් ඔයගොල්ලන්ට කාලය කියන එක හිතා ගන්න බෑ. එතකොට ඇත්තටම කාලය කියලා කියන්නේ හැඟීමකට. එතකොට මම මෙහෙම කිව්වනේ මෙහෙම ආරම්භය අවසානය. ඇත්තටම ආරම්භයේ තියෙන්නේ මෙතන, අවසානයේ තියෙන්නේ මෙතන, පැවැත්ම තියෙන්නේ මෙතන. ඒක වෙන කොහෙවත් පවතින එකක් නෙමෙයි. මේ මොහොත තුල තමයි අතීතය කියන්නේ. අතීතයේ පිළිබඳ අදහස තියෙන්නේ මේ මොහොත තුල, අනාගතයේ පිළිබඳ තියෙන අදහස තියෙන්නේ මේ මොහොත තුල. මේ මොහොතෙන් පරිබාහිරව ඔබට යමක් හිතන්න බෑ. එතකොට අතීතය කියන එක මනසේ නිර්මාණය, අනාගතය කියන එක මනසේ නිර්මාණය, කාලය කියන එක මනසේ නිර්මාණය. ඇත්තටම මේක රේඛීයව යන එකක් නෙමෙයි. එimhe රේඛීයව හිතන එක අර විදිහට ඒබ්‍රහමික් චින්තනයේ හරහා ආපු එක. ඒක ඔබලටත් ඒක එනවා.
තියෙනවා. මොකද ඒබ්‍රහමික චින්තනයේ හරහා ගොඩනැගිච්ච අධ්‍යාපන ක්‍රමයක් ඇතුළෙන් තමයි අපි ඔක්කොම ඉගෙනගෙන එළියට ආවේ. ඒ හින්දා අපේ චින්තනය ඒ අනුකූලව හැදිලා තියෙනවා. එතකොට අපි මේ මනසේ කතාව දකින්නේ නැහැ. මේ විඥානයේ ක්‍රියාකාරීත්වය දකින්නේ නැහැ. මේ සංස්කාරයේ ක්‍රියාකාරීත්වය දකින්නේ නැහැ. එතකොට මේ සංස්කාරයේ ක්‍රියාකාරීත්වය දකිනකොට අපිට පේනවා ඔක තියෙනවා බද්දේ කරත්ත සූත්‍ර ලස්සන සූත්‍ර විස්තර කරලා තියෙනවා. එතකොට මේ අතීතය කියන එකත් අනාගතය කියන එකත් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අතීතය කියන එකත් අනාගතය කියන එකත් මේ මොහොතේ මනසේ නිර්මාණය වෙච්ච කතාවක්. එතකොට කාලය කියන එක මායාවක්. හැබැයි ඒ කාලය කියන එක මායාවක් කියලා නොදන්න තැන සංසාරේ තියෙනවා. හැබැයි සංසාරේ තියෙනවාම නෙමෙයි. සංසාරයේ තියෙන්නේ අවිද්‍යාවට සාපේක්ෂවමයි සංසාරය. ඒ කියන්නේ දැන් ඔබට අතීතය සහ අනාගතය සහ ඒ හරහා මෙහෙම ගලාගෙන යන ස්වභාවය දැනෙනවා නම් ඒ දැනෙන එකේ දැනෙන්නේ ඔබ මනසේ ස්වභාවය නොදකින්න නිසා. එතකොට මනසේ ස්වභාවය නොදකින්නකොට තමයි ඔබ සංසාරයක හිර වෙලා ඉන්නවා වගේ දැනෙන්නේ. ඒකට අපි කියනවා අවිද්‍යාව කියලා. ඒක ටිකක් ගැඹුරුයි වැඩි වුණාද මන් දන්නේ මම මේ කියන කතාව. ඉතින් අද කමන්නේ මෙහෙම පොඩ්ඩක් මෙහෙම දෙන්නම්. ඉතින් තවත් ඕක විස්තර කරගන්න ඕන. ඕවා අපි උගක් විස්තර කරලා තියෙනවා මෙතනින් එහාටත්. ඉතින් එතකොට මේ කතාව ඇත්තටම සංසාරයේ තියෙනවද කියලා මම ඔබ මගෙන් අහුවොත් ඒක එහෙමමයි කියලා කියන්න බෑ. අනිත් පැත්තෙන් නෑයි කියන්නත් බෑ. සංසාරය කියන එක තියෙන්නේ අවිද්‍යාවට සාපේක්ෂව. සංසාරය කියන එක මනසේ නිර්මාණ. අවිද්‍යාවේ